හොඳයි. ආන්තික පිරිවැයකරණය අපේ ලේසියට පාවිච්චි කරන වචනයක්. ආන්තික පිරිවැයකරණයේ වචනේ නෙමෙයි හරි වචනේ. හරිම වචනේ පිරිවැයලා පරිමා විශ්ලේෂණය. බොහොම සරලව ඔයාලට මේ ෂෝට් නෝට් එකක් ඇසුරෙන් ඉක්මනට පාඩම කියලා දෙන්න හදන්නේ. හරිද? මෙච්චරයි ඔළුවට දාගන්න ඕන. බොහොම සරල කතාවක් මේකේ තියෙන්නේ. එක පොයින්ට් එකයි තියෙන්නේ. පොයින්ට් එක අල්ලගත්ත ගමන් පුතා සියලුම ඒවා තේරෙන්න පටන් ගන්නවා. සරලව කිව්වොත් ඔයාට හැකියාව තියෙනවා මෙන්න මේ මම උගන්වන පොඩි කොටසකින් පොඩි ෆෝමැට් එකකින් සම්පූර්ණ ඕනෑම ගානක් හදන්න පුළුවන් මට්ටමට වටේනවා. නිසා ඔන්න බොහොම සරල පොඩි කොටසක් උගන්වන්න හදන්නේ. පොඩි කොටසකින් පොඩි වෙලාවක් ඇතුළත මුළු සිලබස් එකේ සලකවයින මුළු පාඩමේම සියල්ල. ඒ කියන්නේ ආන්තික පිරියකරණ නැත්නම් ලාභ පරිමාණ විශ්ලේෂණය කියන පාඩම සම්පූර්ණයෙන් උගන්වන්න හදන්නේ. එකයි රයිට්. රෙඩි වෙලා ඉන්න, රෙඩි වෙන්න. මේක ඉවරනම් අපි වීඩියෝ එකේ බලන්න. එතකොට ඔයාලට පුළුවන් සම්පූර්ණ පාඩම එක සැරේ කවර් කරගන්න. රයිට්. මේක මෙච්චරයි. මේ පාඩමේදී ඉස්සෙල්ලාම අවධානය යොමු කරන්නේ මොකටද කියලා කල්පනා කරන්න. ඉස්සෙල්ලාම අවධානය යොමු කරන්නේ මේකට මේ පාඩමේදී කෙටි කාලන අවුරුද්දට වඩා අඩු කාලයක් කෙටි කාලන අවුරුද්දට වඩා අඩු කාලයක් තුලදී ගන්නා වූ තීරණ නිවැරදි තීරණ ගන්න සපෝට් එකක් දෙන්න. හරිද? උදව් කරන්න ක්‍රමවේදයක් මේක. කෙටි කාලන තීරණ ගැනීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රමයක්. අන්න ටෙක්නිකල් වර්ඩ් එකේ එකයි. කෙටි කාලීන තීරණ ගැනීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රමය. ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තොත් බොහොම සරල කතාවක්. ව්‍යාපාරයක් විදියට ඔයා කවදා හරි බිස්නස් එකක් පටන් ගත්තොත් හිතුව මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න ඔයා. ඔයා කේක් හදලා විකුණන්න පටන් ගන්න හදනවා. ඔයා මොනවාද කප් කේක් හදලා විකුණන්න පටන් ගන්නවා. රයිට්? ඒතර ඔයා ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕන කෙටි කාලයේදී තීරණය කරන්න ඕන දෙයක් තමයි ඔයා කප් කේක් එකක් කීය ගානද විකුණන්න ඕන. ඔන්න එක තීරණයක්. මේක මේ අවුරුදු 5කට 6කට බලපාන එකක් නෙමෙයි. මේ හෙට අනිද්දා පටන් ගන්න බිස්නස් එකේ කප් කේක් එකක් විකුණන්න ඕන ගාන. හරිද? එතකොට කීයටද විකුණන්නේ? අන්න කෙටි කාලන තීරණයක්. ඊට පස්සේ ඔයා තව කල්පනා කරන වැදගත් මේක. ඔයා මේ ප්‍රොඩක්ෂන් එක ගිහිල්ලා මේ කේක් හදලා කප් කේක් කියලා දන්නකො කප් කේක් හදලා විකුණද්දී ඔයා තීරණේ විකුණන්න කලින් ඔයා තීරණය කරන්න ඕන අඩුම තරමේ හිතෝ මාසයක් කියලා මාසයක් ඇතුළත අඩුම තරමේ ඔයා කප් කේක් කීයක් විකුණන්න ඕනද? ඔයාගේ කොස්ට් එක කව වෙන්න. ඔයා දරන පිරිවැය ආවරණය වෙන්න අඩුම තරමේ කප් කේක් කීයක් විකුණන්න ඕනද කියලා තීරණය කරන්න ඕන. බොහොම ඔයාලට තේරෙනවා දැන් ඇත්ත කතාව ඒකනේ. බිස්නස් එක පටන් ගන්න කලින් ඔයා තීරණය කරන්න ඕන. මම අඩුම තරමේ මාසෙකට මෙච්චර කප් කේක් ටික විකුණන්න ඕන නැත්තම් බෑ. එනවා ට්‍රයි කරන්න. එතකොට ඔයාගේ ප්ලෑන් හදනවනේ. ඔයා මාකටිං ප්ලෑන් හරි ඕන හැමදේම ප්ලෑන් කරනවනේ. ප්‍රොඩක්ෂන් එක හරි ඒ හැමදේම ප්ලෑන් කරනවනේ ඔයා. රයිට්. එතනින් එහාට ඔයා විකුණ ගන්න ඔයා දැන් හිතමු ඔයා කැල්කියුලේට් කරලා ගන්නවා. රයිට්. මාසෙකට අඩුම තරමේ කප් කේක් 500ක් විකුණ ගන්න ඕන. නැත්තම් පාඩුයි. එහෙනම් 500ට වඩා ඔයා විකුණන්න try කරනවා. ඒතර 500ට වඩා විකුණනොත් තමයි ලාභ. නේද? අන්න කෙටි කාලන තීරණ. බිස්නස් එක රන් කරද්දි කෙටි කාලනව රන් කරද්දි ඔයාට ඒ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා. අන්නේ තීරණ ගන්න ක්‍රමවේදය තමයි මේ කියලා දෙන්න හදන්නේ. මේක කියන ක්‍රමවේදය ඉගෙන ගත්තට පස්සේ පුතා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකේම ඔයා කීයක් අඩුව තරමේ හදන භාණ්ඩ විකුණන්න ඕනද? කොච්චර සේල් එකක් කරන්න ඕනද කියලා කලින්ම තීරණය කරන්න. ඒක මත ફોකස් වෙලා තමයි ඔයා වැඩ කරන්න පටන් ගන්නෙ. ඒක මත ફોකස් කළා තමයි ඔයා මාකටිං කරන්නේ. හරිද? ඔයා try කරන්නේ භාණ්ඩ විකුණන්න. ඒක මත ફોකස් වෙලා. ඒක ඒ ඩිපෙන්ඩ් වෙලා ඒක මත. හරිද? ඒ අංකේ මත. ඉතින් ඔය අංකේ හොයලා දෙන ක්‍රමයක් තමයි මේක. මේක 100%ක්ම නිවැරදි නෙමෙයි. මොකද මේ ඇස්තමේන්තු අනාගත පිරිවැයන් ඇස්තමේන්තු කරනවා. මේ පාඩමේදී වැදගත්ම දේ තමයි එහෙනම් මේ කෙටි කාලන තීරණ ගන්න ඔයාට හැකියාව ලැබෙන්න ඕන ඔයාගේ බිස්නස් එකේ සියලු වියදම් කොටස් දෙකකට වෙන් කරගන්න. එකක් ස්ථාවර පිරිවැය, අනිත් එක විචාල පිරිවැය. හැසිරීම අනුව ස්ථාවරද විචාලිත කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වෙන් කරගන්න හැකියාව තියෙනවා නම් ඔයාට මේකෙන් කෙටි කාලන තීරණ ගන්න පුළුවන් වෙනවා. හරිද? මේ පාඩම කලින් කොහෙන් හරි ඉගෙනගෙන ඇති. ඒ හැම කෙනෙක්ම මම දන්න තරමින් හැමෝම ඉගෙන ගන්නවා. ඒ හැම ගුරුවරයෙක්ම එන ෆෝමැට් තොගයක් දෙනවා. සමාන ෆෝමැට් නේ සූත්‍ර තොගයක් දෙනවා. සූත්‍ර එන ගොඩක් පාඩම් කරනවා ළමයට. මම උගන්වන සිස්ටම් එකේ එක සූත්‍රයක්වත් එපා. සූත්‍ර accounting වල සූත්‍ර ලියුවට ලකුණු හම්බෙන්නේ නැත. එහෙනම් සූත්‍ර ලියන එකේ තේරුමකුත් නැත. සූත්‍ර නැතුව එක කොටසකින් එක මම ෆෝමැට් එකක් කියලා දෙනවා. ඒ ෆෝමැට් එකෙන් ඕනෑම ප්‍රශ්නයක් හදන්න පුළුවන්.
පැහැදිලිද? ඔන්න එහෙනම්. එන ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මෙච්චරයි. ඔයාට හැකියාව තියෙන්න ඕන මේ ගණන් හදද්දි මේ පාඩමේදී ඔයාට හැකියාව තියෙන්න ඕන ඔයාගේ බිස්නස් එකේ සියලු වියදම් ස්ථාවර විචල්්‍ය කියලා වෙන් කරගන්න. දෙවැනි එක ඔයා ෆෝමැට් එකම තියාගන්න ඕන. ඔච්චරයි. දැන් ඔයා දැනගන්න ඕන ස්ථාවරද විචල්්‍යද කියලා වෙන් කරගද්දී ඔයා දැනගන්න ඕන මොකද්ද මේ හැසිරීම. ඔයා දන්නවා හදන භාණ්ඩ සංඛ්‍යාවත් සමග ඔයා කප් කේක් හදන්නේ. හදන කප් කේක් සංඛ්‍යාවත් සමග වෙනස් වෙන්නේ නැත්තම් ස්ථාවරයි. උදාහරණයක්. ඔයා ගමේ පැත්තේ ටවුන් එක කිට්ටුවෙන් පොඩි බිල්ඩින් එක රෙන්ට් එකට ගත්තා. කඩකාමර රෙන්ට් එකට ගත්තා. ඒ කඩකාමර රෙන්ට් එකට ගෙවනවා මාසෙකට ගෙවනවා රුපියල් 40000ක් ගෙවනවා. රුපියල් 40000ක් රෙන්ට් එක ගෙවනවා මාසෙකට. හරි? මගේ ප්‍රශ්නය එක කප් කේක් එකක් හැදුවත් 40000 දෙන්න වෙනවා. ඔයා කප් කේක් 1000ක් එක ඇතුලේ හැදුන මාසෙට ඒත් 40000යි. හදන කප් කේක් ගානත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. මොන පිළියද? ස්ථාවරයි. ෆික්ස් කොස්ට් එකක්. හරි? හැබැයි අනිත් ඒවා හිතමු කප් කේක් වලට යන අමුද්‍රව්‍ය PTC නිබීතර දන්න කලරින් ඔය ඔක්කොම මොනවාද? හදන භාණ්ඩ සංඛ්‍යාවත් සමග වෙනස් වෙනවා. එක නම් හදන පිටි පොඩ්ඩයි ඕන. නේ? 1000ක් හදනවා නම් ගොඩක් ඕන. අන්න පිටි වලට යන කොස්ට් එක කප් කේක් ගාන වැඩි කරද්දි වැඩි වෙනවා, අඩු කරද්දි අඩු වෙනවා. මොන පිළිවෙයක්ද? විචල්්‍ය පිළිවෙය. පිළිවෙය ටික වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ පාඩමේ මේකේදී ඔයාට නම් ස්ථාවර විචල්්‍ය කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ පාඩමේ දුර්වලතාවයක් කියනවා සමහර වියදම් තියෙනවා ස්ථාවර විචල්්‍ය කියලා වෙන් කරගන්න හරි අමාරුයි. ඒක දුර්වලතාවයක් ඉතින්. අඩුපාඩුත් තියෙන්න එපා. හැමෝම පර්ෆෙක්ට් නෑනේ. කොහෙන් හරි අඩුපාඩුවක් තියෙනවා. හරිද? එහෙනම් දුර්වලතාවක් තියෙනවා මේක. නමුත් ඒ ලෙවල් වල ඒ දුර්වලතාවය ගැන හිතන්නේ නැතුව ඔයාට ප්‍රශ්න දෙද්දි දෙන්නේ වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? මෙතෙන්දී ඒ ලෙවල් ප්‍රශ්න ගැන හිතුවම ඔයාට පෙනේ සමහර ඒවායි තියෙනවා පුතා මේ භාණ්ඩ නිෂ්පාදනය විතරක් නෙමෙයි. නිකන් එහෙන වෙන ප්‍රැක්ටිකල් කතා. උදාහරණ ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් ගියාම ඒ ට්‍රිප් එක කතාවෙන් තමයි මට උගන්වන්න ලේසිම ඇත්තටම. ට්‍රිප් එකක් ඔයාට ඕගනයිස් කරන්න කියනවා. ඔන්න වෙනම 아무තු කතාවක්. බිස්නස් කතාවක් නෙමෙයි. ට්‍රිප් එකක් යන්න ඔයාට කියන ඕගනයිස් කරන්න. ඒතර ඔයා හොයන්න ඕන ට්‍රිප් එකක් යන්න ඕගනයිස් කරන්න ඔයා නම් ඔයා තීරණය කරන්න ඕන ට්‍රිප් එක අඩුම තරමේ කී දිනයක් එක්ක යනවද කියලා. ඔයා මේ යන ට්‍රිප් එකේ කොස්ට් එක කව වෙන, පිරිවැයවන්න වෙන අඩුම ට්‍රිප් එකේ කී දිනයක් එක්ක යන්න ඕනද? ඇත්තනේ. ධර්මමාල කලින් කිව්වේ මොකද්ද? භාණ්ඩ හදන ව්‍යාපාරයක නම් කප් කේක් හදන ව්‍යාපාරයක නම් කප් කේක් ගන්න. හදන්න ඕන හදලා විකුණන්න ඕන කප් කේක් ගන්න. ඔයාට දෙනවා ට්‍රිප් එක යන්න. එහෙනම් ට්‍රිප් එකේ එකයි යන්න ඕන කට්ටිය. කී දිනයක් එක්ක යන්න ඕනද? ඔයාගේ යාළුවට කියන යාළුවෝ කී දිනයක් අඩුම තරමේ යන්න ඕනද ට්‍රිප් එකේ කොස්ට් එක කව වෙන. එතෙන්දිත් අපි ට්‍රිප් එකේ වියදම් ටික දෙකට කඩනවා. ස්ථාවර විචල්්‍ය. එහෙම වෙන් කරලා තමයි ඔයා මේ අඩුම තරමේ කී දිනයක් එක්ක යන්න ඕනද කියලා තීරණය කරන්නේ. පැහැදිලිද? එතකොට ඇත්තටම ගාන කියවලා ඒ ලෙවල් ගාන නම් අපි දැන් ફોකස් වෙන්නේ ඒ ලෙවල් ගානේදී ඔයා කියවලා තේරුම් ගන්න ඕන මොකක් මතද බේස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක භාණ්ඩ කප් කේක් හදන ව්‍යාපාර නම් කප් කේක් තමයි බේස්මන්ට් එක. බේස් වෙන්නේ කප් කේක් එක. කප් කේක් ගාන වැඩි වෙද්දි වැඩි වෙනවා නම් විචල්්‍ය. කප් කේක් ගාන වැඩි වෙද්දි වෙනස් වෙන්නේ නැත්නම් ස්ථාවර. දැන් අර මම දැන් කියපු ට්‍රිප් එකේ උදාහරණ ට්‍රිප් එකේ බේස් වෙන්නේ මා මතද ශිෂ්‍යයා. යන නැත්නම් යාළුවා, පුද්ගලයා. යන කට්ටිය යන පිරිස වැඩි වෙනකොට වැඩි වෙනවා නම් විචල්්‍ය යන පිරිස වැඩි වුණාට වෙනස් වෙන්නේ නැත්නම් ස්ථාවර. තේරුණාද? එහෙනම් බේස් වෙන්නේ මොකද්ද කියලා තීරණය කරන්න ඕන. මෙතෙන්දී එහෙනම් ඔයා මේ පාඩමේ පොඩි නෝට් එකක් දාගන්න. මගේ ලේසියට මම කියන්නේ ආන්තික පිරිවැයකරණය කියලා. ආන්තික පිරිවැයකරණය ලියන්නේ ඒක යටතේ කෙටිකාලීන තීරණ. කෙටිකාලන තීරණ ගන්න තමයි මේක තියෙන්නේ. කෙටිකාලන තීරණ ශිල්ප ක්‍රමය කියලා කියන්නේ කෙටිකාලන තීරණ ගැනීමේ ශිල්ප ක්‍රමය. කෙටිකාලන තීරණ ගැනීමේ ශිල්ප ක්‍රමය. කෙටිකාලන තීරණ ගැනීමේ ශිල්ප ක්‍රමය. හරි?
ලියන පියවර පියවර 3යි. එක පදනම හඳුනා ගැනීම. මොකක්ද පදනම? මොකක් පදනම් වෙලාද යන්න? ශිෂ්‍යයන් ගානද? කප් කේක් ගානද? නැත්නම් වෙන මොකක් හරිද? කොලේක ලියා ගන්නවා. ෂෝට් නෝට් එකක් වගේ ලියන්න. පදනම හඳුනා ගැනීම. දෙක පිරිවැය ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය විදිහට වෙන් කර ගැනීම. ෆික්ස් කොස්ට් වේරියබල් කොස්ට් සිංහලෙන් කොහොමද ලියන්න? ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය ලෙස වෙන් කර ගන්නවා. තුන අනිත් සර්ලා නම් ඉතින් ඇත්තටම අනිත් තැන්වල සූත්‍ර පාඩම් කරගන්න කියලා තමයි ලියන්න වෙන්නේ. තුන්වෙනි පියවර මම කියන්නේ ෆෝමැට් එක. එක ෆෝමැට් එක. ආකෘති. එක ආකෘතියක් තියෙනවා. ඒක මත් අතනම් ඇති. මෙන්න මේ කෑලි තුන පුළුවන් නම් මේ ඕනෑම ගානක් හදන්න පුළුවන්. විශ්වාසයෙන් කියයි. මේ ඕනෑම ගානක් හදන්න පුළුවන් මේ කෑලි තුන පුළුවන්. හරි. රයිට්. මම ෂෝට් නෝට් එක මේ කියලා දෙන්න හදන්නේ උදාහරණයකින්. ලියන්න උදාහරණයක්. ලියමු. ව්‍යාපාරයක් පොඩි ගාණකින් කියලා දෙන්න හදන්නේ. ව්‍යාපාරයක් ඒ කප් කේක් වලට සිංහලෙන් කියනවා ස්පන්ජි නෙමෙයි බං ඒවා කප් කේක් වලට සිංහලෙන් කියනවා කප් හෝප කේක් වලට සිංහලව තියන්නේ නැහැ නේ කේක් මනේ කෝප්ප කේක් ඒක ඇතයි අපි කියමු සිංකාමන්නේ කප් කේක් ගානේ සිංහලෙන්ම ලියමු කප් කේක් නිපදවා විකිණීමට අපේක්ෂා කරයි. තාම විකුණන්නේ නැහැ. හොඳ තාම හැදුවේ නැහැ. හදන්න කලින් පහත ඇස්තමේන්තු ගත තොරතුරු ලබා දී ඇත. පහත ඇස්තමේන්තුගත තොරතුරු ලබා දී ඇත. මල් කේක් කියලා කියන්නේ බං කප් කේක් වලට. කෙච් ඇටට දාලා මල් කේක්.
පහත තොරතුරු ලබා දී ඇත. එක කටයත් පොඩ්ඩයි මම ගොඩක් විස්තර දෙන්නේ හොඳේ. අමුද්‍රව්‍ය සඳහා පිරිවැය. ඒකකයකට ඒ කියන්නේ එක කප් කේක් එකකට ඒකකයකට රුපියල් 40. එක කප් කේක් මේ ඇස්තමේ හරියටම නිශ්චිතම ඉලක්කම නෙමෙයි මේක. ඇස්තමේන්තුව. අපි හිතනවා එක කප් කේක් එකක් හදන්න හරිද? එක කප් කේක් එකක් හදන්න රුපියල් 40ක් යනවා මේවට. right? හරි දෙක දෙවනි පොයින්ට් එක ගොඩනැගිලි කුලිය. දැන් මට පොඩකින් මෙන්න මේක මොකද්ද මේ 40? හදන කප් කේක් ගානත් එක වෙනස් වෙලා නැද්ද? ඔය ඉතින් එක කප් කේක් එකක් හදන රුපියල් 40යි යන්නේ. කප් කේක් දෙකක් හැදුවොත් 40 දෙකක් 80ක් යනවා. කප් කේක් තුනක් හැදුවොත් 43ක් 120ක් යනවා. එහෙනම් මේක ඇවිල්ලා ෆික්ස් කොස්ට් එක සමායන වේරියබල් කොස්ට් එක විචල්්‍ය පිරිවැය VC කියලා යන ඉස්සරහින් VC හරි ඊළඟට ගොඩ නැගිලි කුලිය ගොඩ නැගිලි කුලිය රුපියල් 1,20,000යි. රුපියල් 1,20,000යි මාසෙකට. හොඳේ මාසෙකට හිතන්න. මාසික කියලා ලියන්න ඕන. මාසික මාසෙකට 1,20,000. මගේ ප්‍රශ්නය හදන කප් කේක් ගානත් එක වෙනස් වෙනවද? හදන කප් කේක් ගානත් එක වෙනස් වෙනවද? කප් කේක් එකක් හදලා බිල්ඩින් එක අයිතිකාරය කියන්න පුළුවන්ද? 40,000ක් ගෙවන්න විදියක් නෑ අනේ. එක කප් කේක් එකනේ හැදුවේ. කරන් දෙන්නේ අපි. 40,000 ගෙවන්නේ. අපි චුට්ටයි ගෙවන්නේ. නෑ යා කියනවා ඔයා කප් කේක් හදපු නැති කප් මගේ ප්‍රශ්නයක් නෑ. මගේ කුලිය ගෙවන්න. මාසික කුලිය මට ගෙවන්න. ඔයා මාසෙකට මම මේකට දුන්නේ. කප් කේක් ගන්නට කුලිය ගන්න නෑනේ මම. මාසෙකටනේ මං ගෙව්වේ. එහෙනම් මාසෙකට දෙන්න. ඔයා මෙහෙම කරනවද? කප් කේක් 1000ක් හදලා විකුණනවා. කුලිය වැඩිපුර ගෙවනවා. වෙන මං අපි මේ මාසෙත් ගොඩාක් හදලා විකුණනවා. ඔයාගේ කුලිය මං දෙගුණයක් ගෙවනවා. එහෙම කරන්නේ නෑ. ඔය 40,000 ගෙවන්න. ගෙවන ගාන වෙනස් වෙන්නේ නැහැ හදන කප් කේක් ගානත් එක්ක. ස්ථාවර පිරිවැය ෆික්ස් කොස්ට්. ඔහොම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ඔහොම වෙන් කරගන්න පුළුවන් නම් ඔයාලට දෙවෙනි පියවර පුළුවන්. මේක හරි. මේක බලන් යද්දි ඔයාලට තේරෙනවා මොකද්ද පදනම කියලා. ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය කියලා වෙන් කරගන්න පුළුවන් උනේ මොකක් මතද? හදන කප් කේක්. එහෙනම් කප් කේක් එක තමයි පදනම. ඒකත් ඔයා හඳුනගත්තා. දැන් මේක ඇල්ල තියෙනවා. අන්තිම තොරතුර ඒකකයක ඒ කියන්නේ කප් කේක් එකක විකුණුම් මිල අපි බලාපොරොත්තු රුපියල් 100ට විකුණන්න.
මොකද මාකට් එක යන්නේ රුපියල් 100යි. රුපියල් 100 120 130යි යන්නේ. අපි 100 දෙමු. මාකට් එක අල්ලන්න ඕන නිසා 100 දෙමු. රුපියල් 100යි. ඕකට කියන අපි විකුණුම් මිල සේල් කරන ප්‍රයිස් එක සේල්ස් ප්‍රයිස් මේ ඉංග්‍රීසි අකුරු වලින් යන එක ලේසි හොඳේ සේල්ස් ප්‍රයිස් ඔන්න ඔය තුන ඕන වෙනවා මේ පාඩමට අවශ්‍ය වෙනවා මේ පාඩමේ මේ පිරිතු සපයන්න හරි හැබැයි පේපර් එකේදී දැන් මම එකයිනේ දුන්නේ එකකින් සම්පූර්ණ විචල්්‍ය ප්‍රිය දුන්නානේ එක වාක්‍යයකින් ගොඩන ස්ථාර ප්‍රියත් එක වාක්‍යයකින් දුන්නානේ පේපර් එකේදී එක සැරේ 40 දෙන්නේ 40 වෙන වෙන විදිහට දෙනවා වෙන වෙන වචන දාලා කඩලා දෙනවා ආයෙ එකතු කරලා ගන්න ඕන 40 එක සැරේ 1,10,000 දෙන්නේ FC දෙන්නේ දැන් මේක නම් කුලී විතරනේ තව ඒවා දෙන්න පුළුවන් මාසික ප්‍රචාරණ ගාස්තු මාසික පරිපාලන වියදම් තව ඒවා දෙන්න පුළුවන් එකතු කරලා ගන්න වෙනවා ඔයා ඔච්චරයි වෙනස් කරලා තියෙන්නේ මේ පාඩමේ හරි හා මෙතනදී මම ඔයාගෙන් අහනවා හරිද ඇත්තටම අපි දැන් මේක තීරණය කරන්න ඕන ඔයා පිරිවැය කවර් කරගන්න අඩුම තරමේ ඉස්සෙල්ලා බලන්න ඕන ඔයා මේ විස්තර හොයාගෙන මාසෙකට කීයක් කප් කේක් හදලා විකුණන්න ඕනද කියලා හරිද අපි හිතන් ඉන්නවා කප් කේක් හිතමු අපි හිතමු මෙහෙම බෙදෙන ගානක් කියන්න බෙදෙන ගානක් මෙන්න බෙදෙන ගානක් කියන්න හදන්නේ අපි හිතමු කප් කේක් අපි 2500ක් හදලා විකුණනවා මාසෙකට වැඩි වගේද නෑ කවන්නේ අපි හිමු හරිද 2500ක් මම ඒක ලියන්නම් අපේක්ෂිත නැත්නම් වර්තමානයේ අපි හිතන් ඉන්න වර්තමානයේ තුල විකිණීමට අපේක්ෂිත ඇලේරක් ඇත්තටම වර්තමානයේ විකුණන දැන් බිස්නස් එකක් යන එකක් කියලා හිතන්නකෝ බිස්නස් එකක් යන එකක් කියලා හිතන්නකෝ වර්තමාන විකුණුම් ඒකක 2500 ඒ ක්වොන්ටිටි එක on මගේ ප්‍රශ්නේ ඔය ඔක්කොම අමතක කරන්න දැන් මේ කතාව ඔක්කොම මතක ගන්න කොස්ට් එක කව කතාව ඔක්කොම මතක ගන්නකෝ මට කියන්න 2500ක් විකුණනවා ඇතිනේ දැන් මේනකොට මේ 2500ට මට ලාභය හොයන ප්‍රකාශනයක් හදන්න ඕන ආදායම් ප්‍රකාශනය හදනවා ආදායම් ප්‍රකාශන කරන්නේ ආදායම් වලින් වියදම් අඩු කරන එක. හැබැයි පොඩ්ඩක් වෙනස් විදියකට ආන්තික පිරිවැය කරන්න යනුව ආදායම් ප්‍රකාශය හදන්නයි යන්නේ. හරිද මෙන්න මේ තොරතුරු දාලා ආන්තික පිරිවැය කරන්න යනුව ආදායම් ප්‍රකාශය හදන්නයි යන්නේ. ලියන්න යටින් ඒකෙන් තමයි සම්පූර්ණ පාඩම ෆෝමැට් එක කියලා දෙන්න හදන්නේ. ලියන්න ආන්තික පිරිවැය කරණය අනුව ආදායම් ප්‍රකාශනය ආන්තික පිරිවැයකරණය අනුව ආදායම් ප්‍රකාශනය හදන්න යන්න හරිද මුලින්ම ආදායම විකුණුම් ආදායම මොන දෙයක ආදායම් ප්‍රකාශ උඩම ආදායම් විකුණුම් ආදායමනේ මම ඔක්කොම සිංහලෙන් ලියන්නේ නැහැ මම කියන විකුණුම් ආදායම මෙන්න මෙහෙමයි අපි එකක් විකුණන්න බලාපොරොත්තු වෙන රුපියල් 100ට කරන්න එපා බලන් ඉන්න රුපියල් 100ට විකුණන්න බලාපොරොත්තු වෙන එක භාණ්ඩයක් එක කේක් එකක් වර්තමානයේ දැන්ට විකුණනවා 2500ක් එහෙනම් 2500 විකුණනවා එහෙනම් ඒක ක්වොන්ටිටි එක 2500ක් විකුණනවා කියලා කියන්නේ අපිට ආදායම වෙනවා කීයක්ද 2,50,000ක් ආදායම ලැබෙනවා විකුණුම් ආදායම 2,50,000යි රුපියල් හරිද 2,50,000ක් ඒක තේරෙනවනේ මම ඕකට කියනවා මේ 100 කියන්නේ සේල්ස් ප්‍රයිස් නේ
SP කියලා දානවා. ඔයත් මාත් එක්කම දාගන්න SP. රුපියල් 100 වැඩි කිරීම කොන්ටිටි එක 2500 රුපියල් 2,50,000 සම්පූර්ණ ආදායම. සම්පූර්ණ ආදායම. දැනගන්න ඕන නිසා ලියමු මේ ඇවිල්ලා සමස්ත ආදායම. මේ 2,50,000 කියන්නේ ඊතලයේ අනිත් පැත්තට එන්න. මේ 2,50,000 කියන්නේ සමස්ත. නැත්නම් ඔකට කියනවා මුළු විකුණු ආදායම. සම්පූර්ණ විකුණු ආදායම. ශරි? SP අපිට ලේසියට අපි කියන්නේ sales price SP. ඊට පස්සේ මම මේකෙන් අඩු කරන දැන් වියදම් ටික අඩු කරන් තියෙනවා. දැන් වියදම් වර්ග දෙකක් අපිට අහුණා. මොකක්ද? ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැය. නේද? ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි. ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි. හරිද? right? ඉස්සෙල්ලාම මං එහෙනම් අඩු කරනවා මේකෙන් විචල්්‍ය පිරිවැය කොටස අඩු කරනවා. විචල්්‍ය පිරිවැය. ඍණ විචල්්‍ය පිරිවැය VC අඩු කරනවා. එක කප් කේක් එකක් හදන්න රුපියල් 40ක් යනවා කිව්වා. එක කප් කේක් එක රුපියල් 40යි. එහෙනම් කප් කේක් 2500ම හදන්න. 40 වැඩි කිරීම 2500. එතකොට සම්පූර්ණ 2500ක් විකුණු වෙලාවේ සම්පූර්ණ විචල්්‍ය පිරිවැය එනවා ලක්ෂයක් කියලා. සමස්ත නැත්නම් මුළු විචල්්‍ය පිරිවැය. මේක ඇත්තට මේ පාඩමේ මේ මම කරන විදිය වටිනාකම තේරෙන්නේ මේ පාඩම කොහොම හරි වෙන ක්‍රමයකට වෙන කොහේ හරි තැනකදී සූත්‍ර දාලා ගණන් හදපු ළමයින්ට තේරෙනවා අම්මට උඩු මේක පට්ට ලේසි ක්‍රමයක් නෑ යකෝ කියලා. සූත්‍ර දාලා හදපු ළමයින්ට. සූත්‍ර BSලත් තියෙන මේ පාඩම. සූත්‍ර පාඩම් කරපු ළමයින්ට හිතෙනවා අම්මට පට්ට ලේසි ක්‍රමයක් තියාගෙන අපි නටලා තියෙන්නේ කියලා. එක සූත්‍රයක්වත් ඕනේ නෑ පුතා. හරි? දැන් මං ඉස්සෙල්ලා එහෙනම් මේක අඩු කරනවා වියදන්නේ අඩු කරනවා වරහන් දාන්න ඉරක් ගන්න මට එනවා 1,50,000 1,50,000 මට 1,50,000 ගන්න පුළුවන් මෙන්න මෙහෙමත් 100න් 40 අඩු කරනවා වියදමනේ 60යි 60 වැඩි කිරීම 2500 බාන්න 1,50,000 එනවා කියලා 60 වැඩි කිරීම 2500 නේද කියලා හරි මෙන්න මේකේ වචනේ මත තියාගන්න මේකට කියනවා සහභාගය දායකය අපේ බිස්නස් එකට කප් කේක් එකකින් දායකයක් ලැබුණ 60ක තේරුන්නේ නැහැ දායකය මේකනේ බං කප් කේක් එක රුපියල් 100ට විකුණලා 100ට විකුණද්දී 40ක්ම යනවා නම් කප් කේක් එක හදන්න අපිට ඒ 40 කොහොමත් අදාළ කරගන්න අපිට දායක වෙන්නේ නැහනේ 40 අපේ බිස්නස් එකේ දායකත්වයක් නැහනේ අපි ලාභ හොයන්න ඕන 60න් නෙමෙයි මේ 40න් ලාභ කරන්න බෑනේ 40 යනෝමනේ කේක් එක හදන්න ලාභ ලැබෙන්නේ මේ 60න්නේ එහෙනම් අපිට දායකත්වයක් දෙන්නේ මේ 60න්නේ රුපියල් 60යි කප් කේකින් අපි දායකත්වය දායකය සහභාගී කියලාත් කියනවා මෙහෙනම් මෙතන එන්නේ සමස්ත නැත්නම් මුළු දායකය නැත්නම් සහභාගය ඔන්න ඔක්කොම වචන කියනවා මම හොඳේ සහභාගය
සමස්ත මුළු දායකය නැත්තම් සහභාගී. දැන් එක පිරිවැයක් අඩු කරා. විචල්්‍ය පිරිවැය අඩු කරා. එහෙනම් ලාභය හොයන්න දැන් ස්ථාර පිරිවැය 1,20,000 අඩු කරන්න ඕන. එහෙනම් අඩු කරනවා මම ආපහු රූල් අරින්න එපා. ෆික්ස් කොස්ට් එක. ඒක නෑ ඒකක් ගණන් නෑ නේ බං. ඒකක් ගණන් කෙලින්ම ඒක ගණන් නෑ. කෙලින්ම දාන්න තියෙන්නේ. 1,20,000ක් පිරිවැය. අඩු කරමු. අඩු කරාට පස්සේ එනවා 30,000ක් එනවා. ඔක්කොම පිරේ අඩු කරාට පස්සේ ඔය ආවේ ලාභය හෝ අලාභය profit or loss ලාභයක් තියෙන 30,000ක්. මේ මුළු ස්ථාවර පිරිවැය. මේ ලාභය හෝ අලාභය. ඕක ඔළුවේ තියාගන්න ෆෝමැට් එක ඕන ගානක් හදන්න පුළුවන්. right මේ ෆෝමැට් එක ඔළුවේ තියාගත්තොත් කිසිම සූත්‍රයක් මතක තැබීම අවශ්‍ය නැත. පට්ට ලේසි ඈ. පට්ටම ලේසි. සුපිරි මේ ක්‍රමේ. මෙන්න ෆෝමැට් එක. ඉස්සෙල්ලා මේ අකුරු ටික පහළට මත තියා තරම් ලේසි. SP ඍණ VCC ඍණ FC POL. FC SP ඍණ VCC එන අඩු කරනවා FC එනවා POL. හරිද? ෆෝමැට් එක මත තියාගනිද්දි මේ ඉලක්කම් නැතුව මේ වැඩි කිරීම මාක් මම පෙන්නන්නම් මේ වෙන කලහකින්. මේවා ටික මතක තියෙන්නත් ඕන. මේ වැඩි කිරීම මාක් ටික මේ ඉරි මේ වරහන් මේ කහ පාටින් දාන ඒවා ඒ ටික මත තියෙන්න ඕන. මේ වරහන් ඉර මේ වරහන් ඩබල් ඉරි සමාන ලකුණු ඔන්නව මත තියෙන්න ඕන. ෆෝමැට් එක දාන්න. මේ ෆෝමැට් එක දාන්න ඕන කෙනෙකුට ඕන ගානක් හදන්න පුළුවන්. විශ්වාසයෙන් කියන්නේ. මෙතන ඉවරයිද? මෙතන ඉවරයිද? ඉවරයි. ඉවරයිනේ? right. මම යනවා දැන් අර අපිට එන ප්‍රශ්නේ. මම ඔයාගෙන් අහව ප්‍රශ්නේ ඉස්සෙල්ලාම. ඔයා දැනගන්න ඕන අඩුම තරමේ කප් කේක් කීයක් විකුණන්න ඕනද ලාභත් නැති පාඩු නැති කොස්ට් එක කව වෙන්නේ. ඒක මත බේස් වෙලා තමයි හැමදේම යන්න ඕන. දැන් එහෙනම් ඔයාලට මම කිව්වා මේ පාඩමේ මතක තියාගන්න ඕන දැනගන්න ඕන කෑලි තුනයි. එකක් පදනම. මේ ගානේ නම් පදනම කප් කේක් එක. දෙක පිරිවැය වෙන් කරගන්න පුළුවන් ස්ථාර විචල්්‍ය. තුන ෆෝමැට් එක. දැන් ෆෝමැට් එකත් පුළුවන්. දැන් ඕන ගානක් හදන්න පුළුවන්. හරි ඕන ගානක් හදන්න පුළුවන්. එන මම අහන ඊළඟ ප්‍රශ්න ලියනවා මේ විදිහට මාත් ලියන්න. ඉවරයි. තා පොඩ්ඩක් ඉවරයි. හොඳයි. පාඩම ඉවරයි. තව මම ගණන් මේ වගේ ප්‍රශ්න කිහිපයක් දානවා. පාඩම ඉවර කරලා දාන්න. වෙන මොකුත් නැහැ. හරිද? හරිද? මෙන්න පිරිවැය ආවරණය කර ගැනීමට පිරිවැය ආවරණය කර ගැනීමට පොඩ්ඩක් වචන සිංහල වචන සෙට් එකක් තියෙනවා මේකට. පිරිවැය ආවරණය වෙනවා කියලා කියන්නේ ලාභ තියෙනවද ලාභ නැද්ද? කොස්ට් එක කව. ලාභත් නැහැ පාඩුත් නැහැ. පිරිවැය ආවරණය කිව්වත් එකයි ලාභ ශූන්‍යයි කිව්වත් එකයි. ලාභ බිඳුව. ලාභ බිඳුව කියන්නේ මේ එකම තේරුම තියෙන වචන ගොඩක්. හොඳේ. ආදායමට වියදම සමාන වෙනවා කියන එක. ආදායමට වියදම සමාන වෙන්න ඕන. ඔය ප්‍රස්ථාර වගේ ඇන්දොත් ආදාය ඔය ඉකෝන් කාර්යය හැම ආදායම් රේඛා අඳිනවා. ආදායම් රේඛාව වියදම් රේඛාව ඡේදනය වන ආදායම් රේඛාව වියදම් රේඛාව ඡේදනය වෙන අවස්ථාව.
හරි. ආදායම් රේඛා වියදම් රේඛා ඡේද. ඔය ඡේදන වෙන නිසා අපි කියනවා සමච්ඡේද ලක්ෂ්‍ය. අන්න ඊළඟ වචනේ. ඔන්න වැදගත් වචන හොඳේ. අලුත් වචනයක් හොඳේ. සමච්ඡේද ලක්ෂ්‍ය. සමච්ඡේද ලක්ෂ්‍ය. ඉංග්‍රීසි වලින් කියනවා break even point. break even point. BEP කියලා කියනවා ඔක. break even point. පිරිවැවරණය කරගැනීමට ලාභය බිඳුව වීමට ආදායමට වියදම සමාන වීමට ආදායම් රේඛාව වියදම් රේඛාව ඡේදනය වීමට සමච්ඡේද ලක්ෂ්‍යයට ළඟා වීමට එහෙම යහන්නේ. ඔය එක එක වචන දාලා කියන්නේ එකම දේ. වීමට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව. මේ ඔක්කොම වීමට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව. කීයද කියලා අහන්න. වචන මං පේලි 5ක් කිව්වනේ. පිරිවැය ආවරණය කර ගැනීමට. ලාභය බිඳුව වීමට. ආදායමට වියදම සමාන වීමට. ආදායම් රේඛාව වියදම් රේඛාව ඡේදනය වීමට. සමච්ඡේද ලක්ෂ්‍ය ළඟා වීමට. BEP. විකුණිය යුතු ඒකක සංඛ්‍යාව. ඔන්න ඔය වගේ වචන වලින් මොකකින් හරි ප්‍රශ්න අහනවා. මං කිව්වා ඕන මගුලක් සූත්‍ර එපා, සූත්‍ර මුකුත් එපා. අර ෆෝමැට් එක මතක නම් හදන්න පුළුවන් කියලා. මෙන්න ෆෝමැට් එක. ලියමු මාත් එක්ක මේකට උත්තරේ SP ඉස්සර වචන ටික පහළ දාන්න. රූල් අරින්න නැතුව. ඍණ VC එනවා C ඍණ FC එනවා POL. මාත් ඒ පහළ දාන්න. වචන සෙට් එක. උඩින් රුපියල් quantity Q උත්තරේ තාපහ රුපියල්. ෆෝමැට් එක දානවා කියන්නේ මෙන්න මෙහෙමයි. ඔයාලට මතකද විචල්්‍ය පිරිවැය අඩු කරන්න ඕන. මෙතනින් වරහණක්. වැඩි කිරීමක් 3ක් තිබුණා. මතකද දන්නේ. වරහණක් දාලා ඉලකුත් ගහන්න. මෙතන සමාන ලකුණු 3. විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. ඉරක්. FC කෙලින්ම අන්තිම තීරුවේ අඩු කරනවා. වරහන්. අන්තිම උත්තරේ ලාභය හෝ ලාභය. සමාන ලකුණු ටික බලන්න. මෙන්න ෆෝමැට් එක. මේක තමයි වල මත තියෙන්න ඕන. මේ ෆෝමැට් එක මතක නම් ඕන ගණක් හදන්න පුළුවන්. මේ කරව ෆෝමැට් එක මතක නම් ඕන ගානක් හදන්න පුළුවන්. ශරි පුළුවන්ද? වරහන ඉර වැඩි කිරීමේ ලකුණු සමාන ලකුණු සෙට් එක වරහන ඉර ඩබල් ඉරි එයා පුළුවන් වෙන්න ඕන. හොඳට පුළුවන්ද කියලා බලන්න. රයිට්. දැන් එහෙනම් ආදේශ කරමු. මේකෙන් අපෙන් අහන්නේ
අඩුම කප් කේක් කීයක් විකුණන්න ඕනද කියලා. එමනේ කප් කේක් ගාන අහන්නේ. දැන්ට 2500ක් විකුණන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒක හරි. අපෙන් අහන්නේ අඩුම කප් කේක් කීයක් විකුණන්න ඕනද කියලා. මෙන්න මෙතන ක්වොන්ටිටි එක අහන්නේ. කොටුවක් දාන්න. මෙතන ක්වොන්ටිටි එක අහන්නේ. මේ හැමතැනම එකම ක්වොන්ටිටි එකක් එන්නේ කීයද කියලා අහන්න. කොටු තුනක් දාන්න. අනිත් තොරතුරු වෙනසක් නැහැ. එක කප් කේක් එකක් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ 100ට. කප් කේක් එකේ විචාල පිරය 40යි. ස්ථාවර පිරය 1,20,000යි. ඒ වෙනසක් නැහැ. මොන බාන උත්තරේ නෝද? සූත්‍ර ඕනේ නැහැ. හොඳේ. මේ මොකද්ද මේ කිව්වේ? පිරිවැය ආවරණය ලාභ බිඳුව. මේක තමයි ඕන කෑල්ල. ලාභ බිඳුව. ලාභ බිඳුව මෙන්න මෙතන බිඳුව. ලාභ බිඳුව වෙන්න ඒක කීයද කියලා අහන්න. සරලව කිව්වොත්. ලාභ බිඳුව වෙන ඒක කීයද කියලා. සුළු කරන්න පුළුවන් දැන් සුළු කරන්න. 100න් 40ක් අඩු කරලා ගන්න පුළුවන් 60 මෙතන ගන්න පුළුවන්. දැන් නම් මට උත්තරේ පේනවා. යට ඉඳන් උඩට යන්න. අඩු කරපුව 120 උඩට එකතු කරනවා. බිඳුවට 120 එකතු කරාම මෙතනත් 120යි. අන්න පුතා උත්තරේ පේනවා. මෙතන ඉලක්කම හොයනදී කියන්නේ 60 මේකෙන් වැඩි කළා නම් 1,20,000 ආවේ. 1,20,000 60න් බෙදුවා නම් මෙතන උත්තර එනවනේ. මැත්ස් නේ ඒවා. මැතමැටික්ස් නේ. 1,20,000 බෙදීම 60. කීයක් අඩුම තරමේ විකුණන්න ඕනද? උත්තරේ දාන්න බලන්න. අඩුම තරමේ කප් කේක් කීයක් විකුණන්න ඕනද? අන්න ක්වොන්ටිටි එක එනවා. කීයක් කප් කේක් විකුණන්න ඕනද මේ මාසෙකට? උත්තරේ වන්. උත්තරේ දාන්න. නියමයි. MT10 තමයි ඉස්සෙල්ලාම දුන්නේ chat එකේ. 10. කප් කේක් 2000ක් අඩුම තරම් විකුණන්න ඕන. නියමයි. හැබැයි අපි දැන්ට 2500ක් දැන්ට විකුණන නිසානේ මම ලාභයක් ආවේ අර කා නෙමෙයි. කලින් කේ 2500ක් විකුණන නිසා 30000 ලාභය ආවේ. 2000ක් විකුණනොත් ලාභ බිඳුවයි. දැක්කද වැඩේ? එහෙනම් මගේ ප්‍රශ්නේ අපි ප්ලෑන් කරන්න ඕන රැකෙන්න. අපි ආරක්ෂා වෙන්න ඕන. අම්මටලු 2000ට වඩා අඩු කරගන්න එපා. කප් කේක් විකුණන ගාන මාසෙකට 2000ට වඩා අඩු කරගන්න එපා. අඩු කරගත්තොත් කියලා වෙලා යනවා. ඒ කියන්නේ අඩුම 2000ක් විකුණන්න ඕන කියලා කියන්නේ අපි කියනකොට ලාභ සමච්ඡේදනය වාක්‍යත් කියවනේ break even point එක. BEP මීට වඩා එකක් හරි විකුණනොත් ලාභයි profit. මීට වඩා එකක් හරි අඩු වුණොත් අලාභයි loss. දාලා පෙන්නන්න මේක. 2000ට වඩා එකක් හරි 2000ට වඩා 2000 පැනලා එකක් හරි හැදුවොත් හදලා විකුණන ලාභයි. 2000ට වඩා අඩු වුණොත් පට්ට ලාභයි. තේරුණාද වැඩි? හරි. ඔන්න එක කතාවක් අහුණා ඔයාට. මෙන්න ඊළඟ කතාව මේක. ඊළඟ කතාව. break even point එක 2000යිනේ. දැන්ට අපි කීයක් විකුණනවද? 2500ක් විකුණනවා කියවනේ වර්තමාන. නේ? break even point එක මේ Q හොඳේ. Q quantity එක. මේකත් Q quantity එක. මගේ ප්‍රශ්නේ 2000 අඩුම කප් කේක් විකුණන්න ඕන 2500ක් විකුණනවා. හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද? හොඳයි. දැන්ට 2500ක් විකුණනකොට 2500න් කප් කේක් විකුණන ගාන අඩු වුණොත් කීය වෙනකන් අඩු වෙනවට බය නැද්ද? කීයක් වෙනකන් නැත්නම් කීයක් අඩු වුණාට බය නැද්ද? 2500 ඉඳලා කීයක් වෙනකන් අඩු වුණාට බය නැද්ද? ඒ කියන්නේ කීයකින් අඩු වුණාට බය නැද්ද? උත්තර දෙන්න බලන්න. බය නැතුව ඉන්න පුළුවන්ද? ආරක්ෂාවක් තියෙනව නේද? කප් කේක් කීයක ආරක්ෂාවක් අපිට තියෙද? කප් කේක් කීයක ආරක්ෂාවක් අපිට තියෙද? කියලා මං අහන්න. කප් කේක් කීයක ආරක්ෂාවක් තියෙද? අඩු වුණාට බය නැහැ. 500ක් නියමයි. 500ක්. අඩු වුණාට බය නැහැ 500ක් දක්වා. ආරක්ෂාවට 500ක් තියෙනවා. ආරක්ෂාවට 500ක් තියෙනවා. ඕකට කියනවා 500ට වචනයක්.
ආරක්ෂක ආන්තිකය. සරල කතාව තේරුණා. ආරක්ෂකාන්තියේ කොන්ටිටි එක ඒක ගන්න. ඇත්තනේ බං. 2000ට අඩු නොනේ කේස් එක 2000 වෙන කන්නාට අබ්බයි නැහැ. තේරුණාද? 501ක් අඩුනොත් 500ක් අඩුනොත් 2000ට අනිත් පැත්තට යනවා. පාඩුයි. 500ක් ආරක්ෂාවට තියෙනවා. ඔකට ඉතින් ගොඩක් ළමයි සූත්‍ර පාඩම් කරගන්නවා. ආරක්ෂකාන්තිකයේ සමානයි වර්තමාන විකුණුම් ඒකක සංඛ්‍යාව ඍණ සමච්ඡේද ලක්ෂයේ විකුණුම් පිස්සු බං මෙන්න කතාව. ඔළුවට දාගත්තම වැඩේ හරි. ගේමක් නැහැනේ බං. මේවා. නවදා මේවා හිනත් යන. ඔව සූත්‍ර බුදු අම්මේ සූත්‍ර. මෙන්න බලපන් මෙන්න ඊළඟ ප්‍රශ්නේ. හොඳේ මේ කතාව අහන්නේ ඊළඟ ප්‍රශ්නෙට සූත්‍ර පාඩම් කරනාට කෙලවෙනදී මම මේ කියලා දෙන්න හදන්නේ. හරිද? ඊළඟ ප්‍රශ්නෙට. මම මෙන්න ඊළඟ ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ මෙච්චරයි. පාඩම ඉවරයි. ෆිනිෂ්. ඉතුරු ඒවා ඉතින් අපි පාස් ඉවසදී සාකච්ඡා කරමු. හරිද? යෝජනා කරනවා සර් මේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් ආයෝජන තියෙන පාඩමත් මේවයි කරලා දෙන්න කියලා. එන වාට එක වැදිලා දින මේ ක්‍රමේ. සතුටුයි. අපි උත්සාහ කරමු. මෙන්න මේ ප්‍රශ්නේ සූත්‍ර පාඩම් කරන උන්ට කෙලවෙන ප්‍රශ්න. රුපියල් පොඩකින්න බෙදෙන ගාණක් ගන්න ඕන. එහෙනම් චුටක් ඉන්න ඊළඟ මම මේ කොහෙවත් ලියන් ඉඳලා මේ ප්‍රශ්න නිර්මාණය කරන නෙමෙයි හොඳේ හදපු එකක් කියනෝ නෙමෙයි මම මේ දැන් හිත කියන්නේ. හොඳේ කමන්නේ නේ. නම් පොඩකින්න රුපියල් 48,000ක රුපියල් 48,000ක ලාභයක් ලැබීමට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව විකිණිය යුතු ඒකක සංඛ්‍යාව සූත්‍ර පාඩම් කරන කාලේ සූත්‍ර කියන්නම් මම සූත්‍රයක් දන්නවා බං මම සූත්‍ර පාඩම් කරේ කටපාඩම් කරන්නේ නැහැ මම ෆෝමැට් එකෙන් සූත්‍ර හදා ගන්නවා මේකේ සූත්‍ර කියන්නම් මම සූත්‍ර පාඩම් කරන්නේ ඕන අපේක්ෂිත ලාභය දන ස්ථාවර පිරියයි බෙදීම ඒකකයක දායකය අම්මෝ පිස්සු හැදේ පිස්සු හැදේ සූත්‍ර අය කියන්න අපේක්ෂිත ලාභය මතින් කියන මම හදලා කියන්නේ අපේක්ෂිත ලාභය දන ස්ථාවර පිරිවැය නැත්නම් ස්ථාවර පිරිවැය දන අපේක්ෂිත ලාභය බෙදීම ඒකකයේ දායකය පිස්සු හැදේ අනේ දාපම් බං ෆෝමැට් එක SP ඍණ VC C ඍණ FC එනවා POL අපි නටන්නේ අපි ඩාන්ස් කරන්නේ අනේ අපේ ඩාන්සින් බෑ ඒකයි සිංගිනුත් බෑ ඩාන්සිනුත් බෑ අපිට කරන්න පුළුවන් එකම දේ ගණන් හදන එක විතරයි සිංගින් බෑ ඩාන්සින් බෑ සරලව කිව්වොත් තාලෙට අත්පොඩියක් ගහ ගන්නත් බෑ එහෙනම් අපි නටන්නේ අපි ෂෝට් කට් වලින් ගණන් හදනවා we are not dancing because we can't මොකද අපිට බෑ ඒක එහෙම උත්තරේ හදලත් කියලා සමහර ළමයි සූත්‍ර ඊයා සූත්‍ර පාඩම් ගන්න එපා ඈයියා right ආයහන්නේ අහන ප්‍රශ්න මොකද්ද ලාභ ෆෝමැට් එක දැම්මනම් ලාභය 40000 දාපම් පුතේ ලාභය 48000 නේ ලාභයට 40000 දාන්න මෙන්න මොකද්ද විකුණන්න පුළුවන් ඒකක සංඛ්‍යා විකුණන්න ඕන ඒක සංඛ්‍යාව ක්වොන්ටිටි එක මෙන්න මෙතන කොටු ඔක්කොම දාන්න ඕනේ මෙතන කොටු හොයාගත්තා නම් ඇතිනේ වෙනස් වෙන්නේ නැහැ මේවා මේ 100යි
40යි 60යි නෝ එතන මෙතන නේ 60යි 1,20,000 මෙතන 1,20,000 මෙතන දැන් නම් මට උත්තර පේනවා යටින් ඉඳන් උට්ටේ අඩු කරපු 1,20,000 එකතු කරන්න 1,68,000යි 1,68,000යි මට උත්තරේ පේනවා මෙතන ඉලක්ක හොයන්න කොහමද 1,68,000 මේ දුවන හරි නේද 1,68,000 බෙදීම 60 2,800යි කප් කේක් අඩුම 2,800ක් විකුණුනොත් තමයි 48,000ක් ලාභ ලැබෙන්නේ නියමයි උත්තර පේනවා තව එකක් මං කරලා නවත්තන්න අර සූත්‍ර පාඩම් කරනකොට ඇඬෙනම එකක් මං කරලා සූත්‍ර නැතුව හදන විදිහ කියලා දෙන්නම් කවන්නේ නැහනේ හරිද සූත්‍ර පාඩම් කරනකොට ඇඬෙනම එකක් හරි තව එක ප්‍රශ්නයක් ලියන්න මේක හදලා ගන්නකො ඉස්සෙල්ලා හරිද මෙන්න ඊළඟ අන්තිම ප්‍රශ්නේ එච්චරයි ඔන්න ඇඬෙන කෑල්ලක් හොඳේ රුපියල් 42,000ක ලාභයක් ලැබීමට හා ඔන්න වැඩේ හොඳේ අතින් දැන් පටලවන්න රුපියල් 42,000ක ලාභයක් ලැබීමට හා උපරිම විකිණිය හැක්කේ ඒකක 1,800ක් නම් ඒකකයක් විකිණිය යුතු ඒකකයක් විකිණිය යුතු විකුණුම් මිල කොපමණද විකුණුම් මිල කොහමද සූත්‍ර පාඩම් කරන සූත්‍රය හොයාගන්න වෙන වෙලාවක් යනවා මේකට හරියන සූත්‍රය හොයපන්කො සූත්‍රය මේකට හරියන right will you remove this video no from YouTube today no අයින් කරන්නේ YouTube එකේ තියෙන මං පාස් පේපර්ස් අපේ සාකච්ඡා කරන්න ඒවා තියෙනවනේ ඒතකොට බලා ගන්න පුළුවන් මේක පෙරඩේද නැද්ද කියන හොඳේ 42,000ක ලාභයක් මම මේ accounting පැත්තෙන් කියන්නේ accounting ගොඩාක් සූත්‍ර පාඩම් කරනවා හොඳේ accounting සූත්‍ර පාඩම් කරන නැතුව මේ කරන විදිය කියලා දෙන්න 42,000ක ලාභයක් ලැබෙන්නත් ඕන හැබැයි කප් කේක් 1,800ට වඩා විකුණන බැරිලු මාකට් එකේ එච්චර එහෙම විකුණන කට්ටිය නැහැ ඉතින් 1,800 විකුණන්න පුළුවන් අපිට එහෙම කරන්න 1,800ක් විකුණලා 42,000ක ලාභයක් ලබන්න නම් කප් කේක් එකක් කීය ගන්නද අපි දෙන්න ඕන අඩුම තරමේ දැන් අහන්නේ විකුණිය යුතු මිල සූත්‍රය හොයන්න ගියත් පිස්සු හැදෙනවා අනේ දාන්න පුතේ ෆෝමැට් එක හිනත් යනවා අපිට SP රින VC C රින FC POL මොනවද මේවද ප්‍රශ්න රුපියල් නේ Q ආයි රුපියල් ෆෝමැට් දාදී මේක පුළුවන් වෙන්න ඕන. ඔයාලට මේ පාඩමේ එකම දෙයක් පුළුවන් වෙන්න ඕන. ෆෝමැට් එක මත තියෙන්න ඕන. මෙන්න මේ වැඩි කිරීම ලකුණු සමාන ලකුණු හරි තැන් වල දාගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒකත් බැර නම් බෑ හොඳේ. ඒකත් බැර නම් මේ පාඩමත් බෑ ඔයාලට. එච්චරයි මම දන්නේ.
අපි BS සර්ලා අපේ චරක ධනංජය සර්ුත් මේ ෆෝමැට් එක කියලා දෙනවා. අපි එකට ඉන්න කට්ටියනේ ඒක. BS ලත් මේ පාඩම තියෙන්නේ. දැන් දාමු. මේක අහන්න ප්‍රශ්න බලන්න ඉස්සෙල්ලා. විකිණිය යුතු මිල SP මෙන්න මෙතන ඉලක්කම අහන්නේ පාර කොටුවක් දාන්න. නැත්නම් රුපියල් 100 දාන්න යන්න එපා. කොටුවක් දාන්න. ඒකයි අහන්න. හැබැයි විචල්්‍ය පිරේ වෙනසක් නෑ 40ම තමයි. දැන් ගොඩක් ළමයි කලබලේ හෙව්වා. හෙව්වේ මෙතන ඉලක්කම. මෙතන ඉලක්කම හොයලා මට උත්තරේ දාලා දෙනවා. උත්තර ඉලක්කම නේ බං අහන්නේ. මෙතන ඉලක්කම අහන්න. 1,20,000 ස්ථාප්‍රිය වෙනසකුත් නැහැ. අහන්නේ මොකද්ද? මෙන්න බලන්න. 42,000ක ලාභයක්. ඉතින් එහෙනම් 1000 පුතේ 42,000 ලාභේ. ලාභය 42,000යි. ලැබීමට හා 1,800යිලු විකුණන්න පුළුවන්. අනේ මෙතන 1,800යි. මෙතනත් 1,800යි. ඒකක 1,800යි. අනේ මට නම් උත්තර පේනවා. යටින් ඉඳන් උට්ටයක් අඩු කරපු 1,20,000 එකතු කරනවා. 1,62,000යි. දැන් ඉස්සෙල්ලාම ඔයා මෙතන ඉලක්කම හොයන් ඉන්න ඕන ඉස්සෙල්ලා මේක හොයන්න කලින්. කොහොමද මෙතන ඉලක්කම හොයන්නේ? 1,62,000 1,800ෙන් බෙදුවා නම් හරි. 90යි. හැබැයි උතන ඉලක්කම නෙමෙයි අහන්නේ. මම දැක්ක 90 උත්තරේ දාලා තියෙනවා. ඒ ළමයි කලබලලා දාපු උත්තර. අන් දැන් මැකුවා ඒවා. හොර ගෙඩියා. ඒ කලබලලා දැම්මොත් බෑ. මෙතන ඉලක්කම අඩු කරපු 40 එකතු කරන්න. 90ට අඩු කරපු 40 130යි. උත්තර දාලා තියෙනවා ළමයි නියමයි. 130යි. හරිනේ ඇත්තනේ 137 කරන 90 හරි. ඔයා දන්නද මේක සූත්‍ර පාඩම් කරන එක සූත්‍රය කොහොමද කියලා? මම සූත්‍රය හදන්නම්. 42කට මේක එකතු කරලා නේ 62,000 හොයාගත්තේ. මෙන්න බලන්න සූත්‍රයේ අපේක්ෂිත ලාභය ධන ස්ථාවර පිරිවැය. එතන මේ ගාන එනවා. මේක හොයන්න 1,800ෙන් බෙදන්න ඕනේ. අපේක්ෂිත ලාභය ධන ස්ථාවර පිරිවැය බෙදීම ඒකක සංඛ්‍යාව ධන විචල්්‍ය ඒකකයක විචල්්‍ය පිරිවැය. එතකොටනේ අර 40 එකතු වුණාම 130 මේ බලන්න හොඳේ. 40 ධන 42,000 ධන නැත්තම් ලාභය ධන ස්ථාවර පිරිවැය. එතන මේක එනවා. බෙදීම ඒකක සංඛ්‍යාව. එතන මේක එනවා. ධන ඒකකයේ විචල්්‍ය පිරිවැය. හප්පෝ සූත්‍රේ පිස්සු වගේ. ලේසි. ඉවරයි. මේ ෆෝමැට් එකෙන් ඕන ගණක් හදන්න පුළුවන්. විශ්වාසයෙන් කියන්නේ හැබැයි පාස් පේපර්ස් ටික කරන්න ඕන. ඒතර තමයි යන රටාව තේරෙන්නේ. මම මේ සූත්‍ර නැතුව පාඩම කරන්න පුළුවන් කියලා ඔප්පු කරේ. එහෙනම් ඔන්න අපි ඔයාට මේ පාඩම සම්පූර්ණයෙන් කියලා දුන්නා කොටස් තුනකින්. මතක් කරනවා අපහු. ඔයා මේ පාඩමේ දැනගන්න ඕන මෙච්චරයි. කාරණා තුනයි දැනගන්න ඕන. මොකද්ද? පදනම් මොකද්ද? කප් කේක්ද ශිෂ්‍යයන්ද මොකද්ද මගුල? අන්න. පිරියවෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන ස්ථාවර විචල්්‍ය ෆෝමැට් එක මත තියාගන්න ඕන. ප්‍රධාන දේ ෆෝමැට් එක මත තියාගන්න. අන්න මෙන්න මේ කොටස් ටිකෙන් පාඩම ඉවරයි. කොහමද? ආසයිනේ. චුට්ටයි. අර අනේ පාඩම ඉවරයි. right හරි